අද උපන්දිනේ නිසා අහන්නේ සර්ට තව ජීවිතේ ඉස්සරහට ලබා ගන්න ඕන කියලා හිතෙන දේවල් මොනවාද? ෆයිනෑන්ෂල් වශයෙන් කිසිම ටාගට් එකක් නැහැ වෙන. يعني සල්ලි ඕනේ නැහැ තව මොකුත්. මොකද හේතුව දැන් අර මං හිතන් හිටියම් 30 වෙනකොට අර පැසිව් ඉන්කම් එහෙම ඔක්කොම හදලා ඉවර කරනවා කියලා. මේ වෙනකොට සාමාන්‍යයෙන් ශේෂ්ත්‍ර හතරක ව්‍යාපාර හතරක් විතර තියෙනවා. මාසයකට ඉලක්කම් 7ක විතර ආදායම් වෙන වෙනම ගොඩනගන. ඊළඟට 7ක් 8ක්ද මන්ද. ඊළඟට පන්ති කරනවා. ඒක මං හින ආසින්දා. ඊළඟට ඉස්සරහට අර ෆයිනෑන්ෂල් ටාගට්ස් නෑ. ඒ කියන්නේ දැන් අර සල්ලි තව හොයන්න ඕනේ කියලා මොකුත් නෑ. දැන් තියෙන්නේ තව දේවල් කීපයක් තියෙනවා. එකක් තව ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ MSc එකක් කරලා ඉගෙන ගන්න ඕනේ. ඒක වෙනම වැදගත්. ඒක එක. දෙක තව අර ඊළඟ තව අර මං ওই වයස යනකම් එහෙම පන්ති කරන ඕගොල්ලන්ට බලා ගන්න හම්බෙන්නේ නැහැ හරිද? ඒ කියන්නේ මං අර තව අවුරුදු 10කින් 15කින් වත් බොහෝ විට පන්ති කරන්න අදහසක් නැහැ. තව කරන්න දේවල් තියෙනවා. ඒ නිසා මේ අර නංගිගේ දැඩි ඉල්ලීමක් තියෙනවා. එයා ඒ ලෙවල් කරනකම් පන්ති කරන්න කියලා. එයා 2031 ඒ ලෙවල් කරන්නේ. හරිද? ඊට පස්සේ හරි මං එහෙනම් හරි 2031 අවුලක් නැහැ. 2031 වෙනකම් පන්ති කරනවා කියලා ඉන්නකොට නෑ මට ඉන්ස්ට්‍රක්ටිව්ත් ඉන්න ඕනේ කිව්වා. 2032 වෙනකම් කරන්න ඕනේ කිව්වා. එහෙමයි ඉතින් මං හරියටම තීරණය කළා නා 2032 වෙනකම් කරනවාද ඊට වැඩියෙන් කරනවාද කියලා. නමුත් සාමාන්‍යයෙන් ඒ වගේ තමයි කරන්නේ. ඒ කියන්නේ ඊට පස්සේ තියෙන්නේ ඉතින් අර ඉගෙන ගන්නවා මං ලොකු ආසාවක් තියෙනවා ඉන්වෙන්ෂන්ස් කරන්න. ඒ කියන්නේ අලුත් දේවල් හොයන්න වෙන රටවල් වල ගිහිල්ලා එන්න නිතරම. ඒ කියන්නේ අර එක්ස්පීරියන්ස් තියෙනවානේ. මං හිතන්නේ මේ අපේ ලෝකේ තියෙන එක්ස්පීරියන්ස් මිනිස්සෙක් මැරෙන්න කලින් අරන් ඉවර කරන්න බෑ. එච්චරටම එක්ස්පීරියන්ස් තියෙනවා. දැන් හිතන්නකෝ මං ගිය පාර ට්‍රිප් එකක් ගියා මේ ස්කීයින්. ඒ කියන්නේ හිම මත ලිස්සා යාම. ඒ වගේ දැන් එකක්නේ. ඒ වගේ දහස් ගාණක් තියෙනවා. අර මූද යට ගවේෂණය කරන ඒවා තියෙනවා. මේ පට්ට මම පොඩ්ඩක් ගිහින් තියෙනවා මෝල්ඩිව්ස් වල. ඒක එච්චර හොඳට නෙමෙයි. අර ඒ වගේ තියෙනවා. ඒ වගේ එක්ස්පීරියන්ස් ලෝකේ තව කියන්න බැරි තරම් තියෙනවා. ඒවා කරන්න බෑ අවුරුදු 60ක් විතර ගිහිල්ලා අර දත් නැති කාලේ කරන්න පුළුවන් ඒවා නෙමෙයි ඒවා. ඒවා කරන්න ඕනේ. ඉතින් අර එහෙම එකකට යන්න එක තමයි ඊළඟ දේ. ඒවා කරන ගමන් හොඳට ජීවත් වෙලා කියන්නේ දැන් මට අර වැඩ කරන්න ඕනේ මුදල් වෙන්න. ඒක ඒ කාලේ ඉවරයි. දැන් වැඩ කරන්නේ නැතුව සාමාන්‍යයෙන් පන්ති කරනවා කරත් නොකරත් එකම ගාන වගේ තමයි. දැන් ඒක මං කියන්නේ ඔයාලට ගන්න දෙයක් තියෙන විදිහට නෑ. දැන් නැත්තම් ඔයාලා විනාඩි 5ක් කාලා අර පුළුවන් නම් අවුරුදු 30 වෙනකොට එහෙම ෆයිනෑන්ෂලි අයි කරන්න ස්ටේබල් වෙන්න. 30 කියන්නේ 28 29 වෙනකොට ෆයිනෑන්ෂලි කියන්නේ මම ඒක ටාගට් එකකටමයි කරේ. මට අවුරුදු 19 ඉඳන් මං ගහපු ප්ලෑන් එකක් ඒක. අවුරුදු 30 වෙනකොට ෆයිනෑන්ෂලි ස්ටේබල්. එනේ එතනින් පස්සේ ඔයා මොනවත් කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ ඔයාට කැමති දෙයක් කර හැකියි. කැමති දෙයක් කර හැකියි. ඒක කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක අවුරුදු 10ක් විතර අසීමිත කට්ටක්. අසීමිතම කට්ටක් ඉතින්. අර කණ්ඩ බොණ්ඩ නැතුව වැඩ කරන්න වෙනවා. ට්‍රිප් යන්නේ ඒවා කොච්චර කට් කියන්නේ ආතල් නම් කට් වෙච්ච ඒවා කියලා නිම කරන්න බෑ. හරි. දැන් ළඟදි මගේ යාළුවෙක් හම්බුණා මේ පොර කිව්වා මං කිව්වා ඉතින් දැන් හරිනේ මේ දැන් උත් සාමාන්‍යයෙන් දැන් වැඩ පටන් අරගෙන හොතර කරගෙන යනවා ඉංජිනේර කෙනෙක් කො මේ පටන් අරන් කරගෙන යනවා මං කිව්වා ඉතින් දැන් හරි මට නම් අවුලක් නැහැ දැන් මට දැන් මගේ ආසාවක් තියෙනවා ඉස්සරහට ක්‍රිකට් ගහන්න දැන් මං ඉස්සර ක්‍රිකට් ගැහුවා දැන් ගහන්න නැහැ නේ ඉතින් දැන් කරන්න බෑනේ ඉතින් ඒ වගේ දේවල් කරන්න යනවානේ කියලා. දැන් ඌ කියනවා දැන් අපි මහන්සි වෙලා වැඩ කරන කාලේ කියලා. කියන්නේ දැන් ඌටත් මගේ වයසෙමයි. දැන් ඌ ඇවිල්ලා මහන්සි වෙලා වැඩ කරේ නැහැ. ඉංජිනේරින් ගියා ඒ ලෙවල් කාලේ මහන්සි වෙලා වැඩ කරා. ඊට පස්සේ සැපේ හිටිය හැකිනේ ඕනනම්. කැම්පස් ගියාට පස්සේ ලොකුවටම වැඩ කරන්න ඕනේ නැහැනේ. පුළුවන් වෙන ෂේප් එකේ හිටිය හැකිනේ. ඊට පස්සේ ඉතින් අර ඒගොල්ලෝ දැන් මහන්සි වෙලා වැඩ කරන කාලේ අවුලක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. එක මිනිසුන්ගේ ටයිම් ලයින් වෙනස්. අර මට තියෙන්නේ තව 5ක් 6ක් විතර මහන්සි වෙලා වැඩ කරගත්තාම ඉතින් හොඳටම ඇති. දැනටත් ඇති.
අර අර වැඩේ කරන ටික මං හරියට කරලා යන්න ඕනේ. නැත්නම් අර සංගක්කාර වගේ සංගක්කාර ක්‍රිකට් වලින් අයින් වුණා වගේ තමයි ක්‍රිකට් වලින් අයින් වෙන්න ඕනේ. අර නිකන් ඔක්කොම අවුට් වෙලා ගිහිල්ලා මැච් 10ක් ගහලා 10ම බිඳුවට ගිහිල්ලා අවුට් වෙලා අයි ක්‍රිකට් වලින් අයින් වෙලා ගියා නම් චාටර් වෙලා යන්න ඕනේ. එහෙම බෑ. වැඩ පෙන්නලා සුපිරිම රිසල්ට්ස් හදලා හොඳට වැඩ කරලා තමයි අර පීක් එකෙන් තමයි යන්න ඕනේ. ඒතකොට තමයි ගැම්මට යන්න පුළුවන් එළියට. ඒ නිසා මේ එහෙම කරනවා කියලා තමයි හිතන් ඉන්නේ.